එක දවසින් ගිහින් එන්න පුළුවන් තවත් සංචාරයක් ගැනයි අද කතාව. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට නගරයේ එරත්න පාර ඔස්සේ මේ සංචාරය දිගහැරෙනවා. ඉතින් කුරුවිට නගරයේ ඉඳලා එරත්න මාර්ගයේ කිලෝමීටර් 8ක් ගෙවාගෙන යන විට මේ හමුවන්නේ බටතොට හන්දියයි. මෙතනින් වමට ඇති මාර්ගයේ තවත් කෙටි දුරක් යාමේදී දැන් හමුවන්නේ ඓතිහාසික දිවා ගුහා රජමහා විහාරයේ ප්‍රධාන පිවිසුමයි. පිවිසුම පසු කර ඉදිරියට යන ඔයාට මේ රථගාලේ ඔයාගේ වාහනය දාලා පාගමනින් ඉදිරියට යන විට දිවා ගුහා රජමහා විහාරයට ඇතුල් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාද සලකුණු පිහිටුවීමෙන් අනතුරුව 500ක් භික්ෂුන් වහන්සේලා සමග දිවා විහරණය කළායයි පසු කාලීනව සාක්ෂි හමුවන වගේම 12 මස්ථාන අතරින් අවසානයේට සොයාගත් 12 මස්ථානයද වන්නේ දිවා ගුහාවයි. දිවා ගුහා විහාරාධිපති රාස්සගල චන්දකිත්ති ස්වාමීන් වහන්සේගෙන් ඔයාලට තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් බවත් මතක් කරන ගමන් දිවා ගුහාවෙන් නික්මෙන මා එරත්න නගරය පසු කරමින් ඉදිරියට යන විට මේ පිවිසෙන්නේ වර්ණගල හරහා සිරිපාදයට යන අඩවිකන්ද ගම්මානයටයි. අවාරය නිසා වැඩි තදබද නැති සොබාදහම් මැදින් ඉදිරියට යන මම මෝටර් සයිකලේ නතර කර පැරණි සිරිපාද මාර්ගයට අවතීර්ණ වෙලා පාගමනින් යන විට විපාසය නිවා ගැනීමට මෙන්න මේ වගේ පිරිසිදු නිකලල් දියපාර නොඅඩුව හමු වූ අතර කිසිදු මානවයෙක් නම් හමු නොවීය. කොහොමින් කොහොම හෝ මා සොයා නැරඹුමට දැන් පැමිණ ඇත. එහෙනම් මේ තමයි මේ සබරගමු සොබාදහමේ මීටර 40ක් වන වර්ණගල දියඇල්ල. හිරු නැගී එන විට හා හිරු අවරට යන විට මෙහි ඇති ගල් සිපගන්නා හිරු කිරණෙන් අමුතුම ලස්සනක් ඇතිවෙන නිසා මේට වර්ණගල ඇල්ල ලෙස නම් ලැබුණු බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. බැලූ බැල්මට ජලය අඩු ලෙස ඔබට දිස්සුණත් මෙතනට එන ඔයාට දියනෑමට නම් සුදුසු ස්ථානයක් නොවන බව මතක තබා ගන්න. ක්ෂණයෙන් ජල මට්ටම වැඩි විය හැකි නිසාත් අවට කිසිදු පුද්ගලයෙකු ඔබේ සහායට නොපැමිණෙන නිසාත් අතුරුදායක බැවින් ඇහෙන් දැකලා ගතින් විඳලා පරිසරය පරිස්සම් කරලා යන්න. කාල වේලාව වේගයෙන් ගෙවී යන අතර දිවා ආහාරයක් තරම් එරත්න පාරෙන් සූදගල මාර්ගය ඔස්සේ මේ යන්නේ තවත් සොඳුරු ඉසව්වක් සොයාගෙනයි. පටු මාර්ගයේ කිලෝමීටර 1කමාරක් ගෙවාගෙන ඉදිරියට ගිය පසු මාර්ගය අවසන් වන තැන වාහනය දමා දේවත්ත මැදින් ඉදිරියට ගිය විට මේ හමුවන්නේ සුන්දර සූදගල ඇල්ලයි. හිරු අවරට යන සොඳුරු සැන්දෑවේ විචිත්‍රවත් දසුන් මවන මේ දිය ඇල්ල දියනෑමට නම් ඉතා සුදුසුයි. ඔයාලා සූදගල ඇල්ල බලන්න එනවා නම් දිය ඇල්ල අසලම ඇති කරුණ මාමාගේ නිවසේ කලින් දැනුවත් කරලා එන ඔයාට කෑම ටිකක් හදාගන්න නැත්තම් නතර වෙලා යන්න උනත් පුළුවන්. ඒ වගේම පිරිසිදු කිතුල් රා කට්ටකින් සප්පායම් වෙන්නත් පුළුවන්. ඉතින් ඒකටත් පෙර දැනුවත් කිරීමත් අවශ්‍යයි. සූදගල ඇල්ලෙන් හිතේ හැටියට නාගත් මම මදක් මේ අවට පරිසරය සමග නතර වී එක් දින සොඳුරු සංචාරය අවසන් කරමින් නැවතත් ගිය මගේම ආපසු එන්නේ තවත් දිනක මෙවන් සංචාරයක් ඔබට සමීප කිරීමේ අරමුණින්. ඉතින් ඔයත් එන්න අපේ රටේ පරිසරය දකින්න විඳින්න විනෝද වෙන්න. ඔයත් පරිස්සම් වෙන්න. ඒ වගේම මේ වටිනා කියන සොබාදහමේ දායාද පණ දෙවෙනි කොට රැකගන්න. එහෙනම් ඉතින් තවත් දිනකදී හමු වෙමු.